සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න අදත් අරගෙන ආවා හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් ඉතාමත්ම රසවත් අතුරුපසක් හදාගන්න රෙසිපි එකක්. ලේස් දෙකකින් රස දෙකකින් වෙනස්ම විදියකට හදාගත්ත අතුරුපසක්. ඉතින් සංග්‍රහයක් කරන කෙනෙක්ට උනත් ගැලපෙන රෙසිපි එකක්. ලොකු පොඩි කියලා වෙනසක් නෑ, ඕන කෙනෙක්ට රස බලන්න පුළුවන්. ඉතින් එහෙමනම් තවත් වෙලා ගන්න නැතුව අපි බලමු මේ රසවත් අතුරුපස එක හදාගන්නේ කොහොමද කියලා. ලිපේ තියාගන්න පුළුවන් භාජනයක් අරගන්න. ඒකට දාගන්න ඕන ෆ්‍රෙෂ් මිල්ක් මිලිලිටර 450ක්. වැල්ල තේ හැඳි භාගයක්, ලුණු පිංචක්, සීනි මේස හැඳි 5ක්. වැඩිපුර පැණි රසට කැමති නම් ඔයාට මෙතනදී තව සීනි එකතු කරගන්න පුළුවන්. ලිපේ තියාගන්න කලින් අපි සීනි ටික පොඩ්ඩක් මේ විදිහට දිය කරගෙන ඉන්න ඕන. ඊළඟට අපි ලිපෙන් තියලා හැඳි ගන්න පටන් ගමු. විනාඩි 2ක් විතර ලිපේ තියලා මේක හොඳට රත් වීගෙන එනකොට අපි ඒකට එකතු කරගන්න ඕන ජෙලටින් මේස හැඳි එකක්. ජෙලටින් ටික එකතු කරගත්තට පස්සේ හොඳින් දිය කරගන්න ඕන කිරිත් එක්ක. ඔය විදිහට හොඳින් ජෙලටින් ටික දිය වුණාට පස්සේ අපි ලිපෙන් අයින් කරලා වෙන භාජනයකට මාරු කරගමු. ඉතින් ශීතකරණයට දාන්න පුළුවන් භාජනයකට තමයි මෙතනදී ඔයා මාරු කරගන්න ඕන. ඊළඟට අපි මේක ශීතකරණයට දාලා පැය 2ක් වගේ කූල් කරලා ආයෙමත් එළියට ගන්න ඕන. දැන් අපිට පුළුවන් මේක හැන්දකින් මේ වගේ සූරලා අරගෙන බ්ලෙන්ඩර් ජාරයකට දාගන්න. දාලා විනාඩි 2ක් විතර හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕන. ඉතින් මෙන්න මේ වගේ තමයි බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ අපේ මිශ්‍රණය තියෙන්නේ. ඉතින් අතුරුපස එක මම සෙට් කරගන්න දාර ගන්නවා මෙන්න මේ වගේ යෝගට් කප්ස්. යෝගට් කප් වලට එකම ප්‍රමාණයකින් කප් එකෙන් භාගයක් වගේ වෙන්න මම ඔන්න පුරව ගන්නවා. ඉතින් මම කප් 5ටම පුරවගත්ත මිශ්‍රණයෙන් හරියටම භාගයක් අරගෙන ඊළඟට මම දැන් ඒ ටික ශීතකරණයේ ඉහළ කොටසේ විනාඩි 5ක් විතර වගේ දාලා තියලා අරගන්නවා. අනිත් භාගෙට මම එකතු කරගන්නවා සංක්වික් මේස හැඳි දෙකක්. දැන් ආයෙම විනාඩියක් වගේ අපි බ්ලෙන්ඩ් කරගන්න ඕන කලින් විදියටම. මෙන්න මේ වගේ තමයි මේ මිශ්‍රණය ළඟට තියෙන්නේ. ශීතකරණයට දාලා තිබුණු කප්ස් ටික ඕන මම ආයෙමත් අරගත්ත එළියට. ඉතින් මේක දැන් හොඳට සෙට් වෙලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් මේ හදාගත්ත මිශ්‍රණයත් කප්ස් 5ටම කලින් වගේම පුරව ගන්න. ඉතින් මෙතනදිත් ඔයාලා එකම ප්‍රමාණයකින් පුරව ගන්න. තව පොඩ්ඩක් වගේ ඉතුරුනා. ඒ ටිකත් මම ඔන්න කප් 5ටම දාගත්ත පොඩ. දැන් ආයෙම ශීතකරණයට දාලා අපි සෙට් කරගන්න ඕන. ඉතින් මේ තියෙන්නේ ওই විදිහට සෙට් කරගත්ත ඩෙසර්ට් කප් ටික. මෙන්න මේ වගේ ලේයර්ස් දෙකකට වෙන වෙනම සෙට් වෙලා තියෙන. ඉතින් හරිම ලේසියෙන් ඔයාලට හදාගන්න පුළුවන්. ඉතාමත්ම රසවත් අතුරුපසක් තමයි ඔන්න මම අද හදාගන්න විදිය කියලා දුන්නේ. බිත්තර වලින් හදන පොඩින් වර්ග කන්න අකමැති ඔයාට ඔන්න මේ විදිහට හරිම ලේසියෙන් හදලා රස බලන්න පුළුවන්. ස්වයං රැකියාවක නියුතු අයටත් මේකෙන් පුංචි අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. රෙසිපි එක ප්‍රයෝජනවත් කියලා හිතනවා නම් අමතක නොකරම ලයික් එකක් කමෙන්ට් එකක් දීලා තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න කියලා තාදරෙන් මතක් කරනවා. ගිහින් එන්නම් තවත් දවසක අලුත්ම රෙසිපි එකක් අරගෙන එතකන් වීඩියෝ එක බැලුවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.